මට ඊයේ හරිම කලකිරුණු දවසක් අරවෙන්ද මොකද මම ඊයේ පොඩක් අපේ එළිය ඇවිදිනකොට මම දැක්ක අපේ කානුවට යම්කිසි අපජලයේ ප්‍රමාණයක් එකතු වෙන විදිය දැක්ක මම අම්මට තාත්තට අපි බලාගෙන හිටියා දඩ බඩ ගාල වතුර ජල ගාල වතුර එකතු වෙනවා ජල ගාල කානුවට අපජලය මේ එකතු වෙන්නේ බලාගෙන ගියා කොහෙන්ද මේ අම්මයි තමන්ගේ ගෙදරින්මයි මේ කලකිරුණා තමන්ගේ ටොයිලට් එකෙන්මයි මේ කානුවට බට හරවලා තින්නේ නේද කලකිරුණා අයියෝ කිරුණා ලැජ්ජ නෑ අයියෝ ලැජ්ජයි එතන උදේට ජෝකාසු ගිහිල්ලා ඔන්න ගෙදර ගිහිල්ලා කරනේවා මේ තමයි සත්‍ය තත්ත්වයේ රටේ අපිට ලැජ්ජයි ඇත්තටම හරිම කනගාටුයි ගානන්න එහෙම ලැජ්ජ වෙන දෙයක් නැද්ද නිකන් ඒක හැමෝම කරන එකක් නෙමෙයිද ටොයිලට් එකේ ටිකයි කුස්සියේ ටිකයි වොෂ්රූම් එකේ ටිකයි බට දාලා හිමීට එහෙම් මෙහෙන් කොලේ වහලා කානුවට හරවලා දාන කවුද දන්නේ නේද මචෝ කවුද දන්නේ ජල අපජලය ඔහම යනවා ගිහලා ඇල්ලවල් වලට මිශ්‍ර වෙනවා මුහුදට යනවා කවුද දන්නේ අපිට මොකද නේද අපේ නම් ගහලා තියෙනවද අපජලය දිස්නාගේ අපජලය නෑනේ දිස්නාගේ තාත්තාගේ මුණසිංහගේ අපජලය දිස්නා තාත්තා මුණසිංහගේ බිරිඳගේ අපජලය එහෙම නෑනේ අරවින්දගේ අපජලය එහෙම කියලා නෑනේ අපේ පිරිසුදු ජලය ජෝකාසනේ ඒක කොහොමද කරගත්තනේ අරවින්ද ඔයා නම් මාරෙක් කෙනෙක් නෑ අපේ ටැංකිය තියෙන ඒරියා එක තියෙන්නේ වෙනම සමහර මිනිස්සුන්ගේ ওই ටැංකිය වලලලා තියෙන්නේ කුස්සියේ බිමනේ ඔව් අපෙත් එහෙම තමයි දැන් ඔවා කඩන්න බැරි ඒවා තියෙන අපිට ප්‍රායෝගික ප්‍රශ්නේ අවංකවම තේරෙනවා හරි ඒ නිසා බලන්න කාලයක් ගිහිල්ලා ගලි බවුසර් එහෙම එනවද අවුරුද්දකට සැරයක් දෙකක් එනවද බුදු එහෙම එනවද ඒ ගලියෙන් අරන් ගිහලා කොහෙට දානවා කියලා හිතන්නේ කාගේ හරි පොල් වත්තකට ගඟකට මුහුදකට ඇලකට දොලකට නෙවෙයි දාන්නේ අපිට එහෙම හිසි හිරි හිතන්නේ නැහැ හැබැයි නේ කාට හරි දානවනේ කුණු මේක කරකෝල බෑගේ සිංගාලා විසික් කරලා දානවා යා පැත්තේ වත්තට අනේ ඔව් නේද හිස් ඉඩමක් තියෙනවා නම් සම්පතක් අපිට කුණු දාන සම්පත අපේ හිස් ඉඩම අපි කාගෙන් දන්නෙත් නැහැ අපේ කුණු දාන සම්පත කුණු ජලය හරවන සම්පත ඒ ආන්ටි දවසක් අපේ හිස් ඉඩමේ එයා මන් දාපේ කායි දාලා තිබ්බ අපේ වත්තට සිරාවට මම දාන්නේ හරිද මගෙත් ඔය මේ ඉඩම් කැලක් තියෙනවා ඔය තාත්තා පියවරුමෙන් ලැබුණේ ඒකට කුණු දාලා තියෙන මම ගිහිල්ලා මේ ඊපෙර තොইলෙන් නැටුවා තොইলෙන් නැටලා හයියෙන් මේ යකුදුරාට කියලා මේ ඉඩම කුණු දාලා උන්ට දෙක තු කෑ ගහනවා එපා නැත්ත එක්ක මේක බයට නවත්තන්න ඕනේ නැත්නම් මොන හරි නීති දෙහි කපනවා වාගේ ගාලා අපල දුරු වෙන්නේ කියලාද අපල නෙමෙයි හපලා ආවේ මොකද දාගන්න දෙයියෝ අලුතින් හදන ගයක් නම් ඔයගොල්ලෝ මාර වාසනාවන්තයි පරිසරයට අපජලය ඒක යවන්න ඕනේ නෑ ඔයගොල්ලන්ට නේ කෙලින්ම ජෝකාසු සිස්ටම් එකක් ඒක සිතුවිල්ලක් නේද මගේ ගෙදර අපජලය ටික පිරිසිදු කරලා නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන්ම මම එළියට දානවා ඒක සිතුවිල්ලක් ඒක ලස්සන තෝට් එකක් ඒක beautiful එහෙම හැමෝටම හිතන්න බෑ ඒක අපි දන්නවා එහෙම හිතෙන්නෙත් නෑ හැමෝටම ඒකත් අපි දන්නවා නමුත් එහෙම හිතන බහුතරය අපේ රටේ ඉන්නවා ඒකත් අපි දන්නවා හරි ඕකේ අපිට ඕනේ එහෙම හිතන බහුතරය විතරයි අනිත් අර අපිට දාන්න ජෝකාසු වද කමන්නේ ඔබ දාන්න එපා අපි දන්නවනේ ඕගොල්ලෝගේ අනිත් වැඩක් දන්නවා ඒ අපි දන්නවා ජෝකාසු කොහෙද ඊට වැඩිය මේවනේ කරන්න සමහර අය ජෝකාසු දැම්ම කියලා ඒ වගේ වෙන්නේ පුළුවන් අය අර තියෙන සිතුවිල්ලක් තියෙන හරි ඕකේ මගෙන් මේ පරිසරයට කුරා කූඹියකට වරදක් වෙන්න ඕනේ මම නිසා කවුරුවත් අපහසුතාවයටපත් වෙන්න ඕනේ මේ රට මේ පොළොව මට විතරක් ලියලා දීපු එකක් නෙවෙයි අහසින් වැටෙන එක අපිට කලින් මේක හිටපු මිනිස්සු ඒ මිනිස්සු අපිට මේක දීලා ගියා අපි මේක පාවිච්චි කරා අපි යනකොට මේ විදිහටම ඊළඟ ජෙනරේෂන් එකට දීලා යන්න ඕනේ කියලා හිතන මිනිස්සු ටික මේ වැඩේට හිටියාම ඇති ඒගොල්ලෝ කතා කරන්නේ ඩයිකි ඇක්සිස් වලට අපි නම් එක දෙන්නම් ඔබ දැන් මම මේකේ දැක්කා එක මම දැක්ක සිස්ටම් දාලා ඒවා තන්නි කර මරසි මම දැක්ක මේ ඇඩ් එහෙම එනවා තන්නි බොරු ඒ ජෝකාසු ගෑවට දැන් ජෝකාසුගේ චේම්බර්ස් 4කින් මේක වෙන්නේ මේ දෙකක් තියෙන ඒවා පොඩි නිකන් මොකද්ද එහෙම මෙහෙන් ගැටයක් ගහලා බොරු කරන්න එපා හලෝ මිනිස්සුන්ට අපි කියන්න ඕනේ ඒක ඉතින් ඔබ බොරු වලට අහු වෙන්න එපා මේ දත් විලිස් එකකින් ඉන්නේ ඔබ කීයක් හරි කඩා ගන්නනේ ඒ නිසා හරි තැනට යන්න ජප්පසියට 1000ක් අවංකයි ඩයිකි ඇක්සිස් ජෝකාසු කියලා කියන ජපානෙන් කෙලිම මෙහි ඇවිල්ලා පටන් ගත්ත ෆැක්ටරි එකක් මෙහි තියෙන්නේ ලංකාවේ ඉංජිනේර්ස් අද ලංකාවේ ඔපරේෂන් එකක් විදිහට ඒක කරනවා ජපානයේ අධීක්ෂණය යටතේ ලස්සනට කරන් යනවා හරිම කෝටේෂන් එක හැම වෙලාවෙම දෙනවා ඕකේ ජපානට බොරු කරලා සල්ලි හම්බ කරන්න ඕනේ එක නෙමෙයි ඒකම දන්නවනේ ඔයගොල්ලෝ ඔව් ඒක හිතේ තියෙනවා නේද ඔව් ඒක හරි ඩයිකි ඇක්සිස් තමයි ඔබට ජෝකාසු සිස්ටම් එකකට කතා කරන්න ඕනේ ගෙදරට දාන්න පුළුවන් එතකොට අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකට එහෙම දාන්න පුළුවන් ඉතින් අපේ රටත් පොඩ්ඩක් හිතන්න
මෙන්න මේවා බොහොම ලේසියෙන් ඉම්ප්ලිමන්ට් කරන්න පටන් ගන්න පුළුවන් වැඩ. තෝරාගත්ත ප්‍රදේශයක ඔන්න අපි අපජලය හරියටම පිරිසිදු කරලා එළියට දානවා. ඒ වගේ පොඩි ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න. පුළුවන් නම් මම බලධාරීන්ට කියන අපි හැමදාම කියනවා. මේ බේරවැවේ වැඩේ ගැන මේ මිනිසුන්ට කතා කරන්න. ඒගොල්ලන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් ඔය බේරවැව ඔහොම තියෙන්න ඕන එකක් නෙවෙයි. ඔය මොන තරම් සුන්දර සම්පතක්ද හරියට හදාගත්තා. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් සම්පත. හැට පේන දේවල් වලින් පටන් ගන්නකො මේක. මේ ලේසියෙන් කරන්න තාක්ෂණය තියෙනවා කරන්න දන්න මිනිස්සු ඉන්නවා සම්බන්ධ කරගෙන කරන්න. ඒ මිනිස්සු නිකන් සෑහෙන දුරට ජාතික සේවයක් ගැන හිතලා තාම හොඳම මට්ටමින් ඒක කරන්න ලෑස්ති. වව් සුපිරි. ඒ මිනිස්සුන්ට යන වියදම විතරක් හරි දෙන්න. ඒ මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා. වැඩක් නැහැනේ කැමැත්තෙන් හිටියට. වැඩක් ගන්න නේ අපේ රටේ ඉන්න. අර හුලඟ ගලනවලුනේ. අනේ මගෙන් වැඩ ගනිව් හඬා ඔහේ යනවා. ඒ උනාට ඇහෙන්නේ. ඇහුණා නම් කතා කරන්න. මෙන්න මේ නම්බරයකට 076 5 380 380.